වාසනාවන්ත නිරෝගිමත් සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වන විට ශ්‍රී ලංකා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති අලුත්ම උපදෙස් ලිපියක් මගින් විශ්‍රාමිකයන් විශාල සංඛ්‍යාවකගේ විශ්‍රාම වැටුප් සංශෝධන ක්‍රියාවලිය අවසන් වී ඇති බවට දැනුම් දී තිබෙනවා. ඉතින් ඔබ දැනටමත් දන්නවා මේ ප්‍රතිශෝධනය සිදුවන්නේ 2025 අයවැය යෝජනා අනුව කියලා. මේ සඳහා මූලික වන්නේ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 3 ඇලයිරක් 2016 සඳහන් උපලේඛන 2 සඳහන් වන වැටුප් පියවරයි. ඉතින් සරලවම කිව්වොත් 2018 ජනවාරි 1 වෙනි දින හෝ ඊට පෙර විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප 2018 1.1 2019 1.1 සහ 2020 1.1 දිනට හිමි විය යුතු වැටුප මත පදනම්ව නැවත ගණනය කරනවා. මේක තමයි විශ්‍රාම වැටුප් සංශෝධනය කියලා ඔබ දැනටමත් දන්නවා. ඉතින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මේ වෙන විට ඉතාම හොඳ ප්‍රගතියක් පෙන්වා දී ඇති බවට වාර්තා වෙනවා. දැනටමත් විශ්‍රාමිකයන් 3,84,468 දෙනෙකුගේ විශ්‍රාම වැටුප ප්‍රතිශෝධනයට අදාළ කටයුතු අවසන් කර ඇති බවට වාර්තා වෙනවා. නමුත් තවමත් ප්‍රතිශෝධනය සකස් කිරීමට ඉතිරිව පවතින ගොනු කිහිපයක් තිබෙන බවත් ඔන්න වාර්තා වෙනවා. මේවා ප්‍රධාන වශයෙන් කොටස් 4කට වෙන් කරලා තියෙනවා. ඉතින් පසුගිය කාලේ විශ්‍රාම වැටුප් සංශෝධනය කළා, විශ්‍රාම වැටුප් බෙටි කරා කියලා ඉවරලා විවිධ පුවත් පළ වුණා සහ අපේ channel එකෙත් විවිධ news ඒ සම්බන්ධයෙන් අපි පළ කරලා තිබුණා. ඉතින් ඔබ බොහෝ දෙනෙක් කියපු දෙයක් තමයි අපිට එහෙම විශ්‍රාම වැටුපක් වැඩි වුණේ නැහැ. වැඩි කරා කිව්වට අපිට වැඩි වුණේ නැහැ. ඔන්න වගේ කතා ඔබ ගොඩක් දෙනෙක් කියලා තිබුණා. ඉතින් ඇත්තටම මේකට බලපාපු ප්‍රධානම සාධකය තමයි විශ්‍රාමිකයන් විශාල ප්‍රමාණයකගේ විශ්‍රාම වැටුප් සංශෝධනය කිරීමේ ක්‍රියාවලිය ඊටාම සංකීර්ණ එකක් වන නිසා යම් කිසි ප්‍රමාදයක් සිදු වූ බවට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පවසලා සිටියා. ඉතින් ඒ ප්‍රමාද දෝෂයන් සියල්ල නිවැරදි කරමින් අර 2018 1 දිනට කලින් විශ්‍රාම ගියපු සියලුම විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් සංශෝධනය ඔන්න අවසන් කරලා තියෙනවා කියලා දැන් ආරංචි වෙනවා. මේ ලිපිය මගින් එක තහවුරු කරලා තියෙනවා. ඉතින් ඔබට කියන්න තියෙන පණිවිඩය තමයි 2025 11 වෙනි මාසේ 10 වෙනිදා හෝයිට ඒ අදාළ දිනට ඔබේ ලැබිය යුතු විශ්‍රාම වැටුප සම්පූර්ණයෙන්ම සංශෝධනය කරපු විශ්‍රාම වැටුප ඔබට හම්බ වෙනවා කියන කාරණා. ඉතින් මේක අදාළ වෙන්නේ 2018 ජනවාරි 1 දින හෝ ඊට කලින් විශ්‍රාම ගියපු විශ්‍රාමිකයන්ට පමණක් බව හොඳින් සිහි තබා ගත යුතුයි. නමුත් තවමත් ප්‍රතිශෝධනය සංශෝධනය සකස් කිරීමට ඉතිරිව පවතින ගොනු කිහිපයක් තිබෙන බවත් ඔන්න සඳහන් මේවා ප්‍රධාන වශයෙන් කොටස් 4කට වෙන් කරලා තියෙනවා. ඉතින් පළමුව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14 ඇලයිරා 2019 අනුව ප්‍රතිශෝධනය සකස් නොකළ ලිපි ගොනු. ඉතින් දෙවනුව විශ්‍රාම වැටුප කිහිප දිනක වෙත බෙදා ගෙවන ලබන විශ්‍රාම වැටුප් ලිපි ගොනු. තුන්වෙනුව බහරකරුවගේ නමින් ගෙවීම් සිදු කරන ගොනු. ඉතින් හතරවෙනි කොටස තමයි තොරතුරු සොයාගත නොහැකි වැන්දබ ගොනු සහ 2025 සංශෝධන මොඩියුලයට ඇතුළත් වී නොමැති ගොනුද මේ විශ්‍රාම වැටුප් සංශෝධනය තවමත් සිදු නොවූ ගොනු වශයෙන් හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් මේ ඉතිරිව පවතින ගොනු අතරින් කිහිප දෙනෙකු වෙත බෙදා ගෙවන ගොනු සහ බහරකරුවගේ නමින් ගෙවීම් සිදු කරන ගොනු සඳහාද හොඳ ආරංචියක් තිබෙනවා. ඒවා 2025 විශ්‍රාම වැටුප් ප්‍රතිශෝධන මොඩියුල කාණ්ඩ 4 කැටගරි 4 යටතේ සකස් කිරීමටද අවස්ථාව සලසා දීලා තිනවා කියලා ඔන්න ආරංචි වෙනවා. මීට අමතරව කාණ්ඩ 1 සහ 2 යටතේ තවදුරටත් ඉදිරිව ඇති ගොනු සඳහා දත්ත පද්ධතිය ඔස්සේ කටයුතු කළ යුතු බවත් ඔන්න විධිවිධාන නිකුත් කරලා තියෙනවා. ඉතින් ඉදිරිව පවතින අනිකුත් ගොනු සඳහා දෙපාර්තමේන්තුව යොදාගන්නේ මේ ලිපිය සමග ඇති ඇමුණුම එක ආකෘති පත්‍රය. මේ ආකෘති පත්‍රයේ ඔබට අවශ්‍ය සියලුම විශ්‍රාමික තොරතුරු ඇතුළත් කරලා තියෙන ඔබට බලා ගන්න පුළුවන්. මේ පත්‍රයේ පිරවීමේදී ඔබගේ විශ්‍රාම වැටුප් ලිපි ගොනුව පරීක්ෂා කර බැලීමෙන් පසු එහි තොරතුරු ඇතුළත් කරනු ලබනවා. මෙහිදී විශ්‍රාමිකයාගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය, විශ්‍රාමයේ දින සහ සේවා කාලය සහ වැටුප් තොරතුරු වැනි අත්‍යවශ්‍ය තොරතුරු ඇතුළත් කිරීම අත්‍යවශ්‍යයි කියලා ඔන්න අදාළ නිවේදනය මගින් දන්වලා තිබෙනවා. ඉතින් පත්‍රයේ C කොටසේ calculation details කොටසේ දැනට පවතින විශ්‍රාම වැටුප Public Administration Circular 14 ඇලයිලක් 2019 අනුව වැටුප සහ 2018 19 දිනට හිමි
විය යුතු සංශෝධිත විශ්‍රාම වැටුප අනුව ගණනය කරනවා කියලා තුන්න සඳහන් කරලා තියෙනවා. මේ ගණනය කිරීමෙන් පසුව අවසානයේ 2025 ජූලි 1 වෙනිදාට හිමි විය යුතු ප්‍රතිශෝධිත විශ්‍රාම වැටුප සහ ඊට අදාළ හිග විශ්‍රාම වැටුප කොපමණද යන්න ගණනය කළ යුතුයි කියලා තුන්න සඳහන් වෙනවා. මෙම ක්‍රියාවලියේදී නිලධාරියාගේ වගකීම පැහැදිලිවම දක්වලා තියෙනවා. මුලින්ම මේ විශ්‍රාම වැටුප විෂය බාල නිලධාරීන් විසින් පත්‍රය සකස් කර පරීක්ෂා කිරීම සිදු කරනවා. ඉන්පසු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගණකාධිකාරිය විසින් මේ නිර්දේශ කිරීම සහ අවසානයේ ප්‍රාදේශීය ලේකම් විසින් මේ අනුමත කිරීම සිද්ධ වෙනවා. මේ පත්‍රයේ විශ්‍රාම වැටුප ගොනුවට ඇතුළත් කිරීමෙන් පසු ගෙවීම් කිරීම සඳහා නැවත විශ්‍රාම වැටුප දෙපාර්තමේන්තුවට ඔන්න යොමු කරනවා කියලා තියෙනවා. ඔබගේ ගුණුව තවමත් අවසන් වී නොමැතිනම් ඔබගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හෝ විශ්‍රාම වැටුප කාර්යාලයෙන් විමසීම ඉතා වැදගත්. මේ ආකෘති පත්‍රයේ භාවිතා කරමින් සකස් කරන ප්‍රතිශෝධිත විශ්‍රාම වැටුප ගෙවීම් කිරීම සඳහා විශ්‍රාම වැටුප දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතු ආකාරය පිළිබඳ කඩිනමින් උපදෙස් නිකුත් කරන බවටත් ඔන්න සඳහන් වෙනවා. මේ සියලු ප්‍රතිශෝධන කටයුතු ඔබ මුලින් දැනුවත් කළ විශ්‍රාම වැටුප චක්‍රලේඛ 2/2025 සහ විශ්‍රාම වැටුප උපදෙස් ලිපි 2/2025 විධිවිධාන අනුවම සිදු කළ යුතු බවයි සඳහන් වෙන්නේ. විශ්‍රාම වැටුප අධ්‍යක්ෂ ජෙනරාල් චාමින්ද හෙට්ටිආරච්චි මහතාගේ අසනින් නිකුත් කර ඇති මේ ලිපිය ඔබගේ විශ්‍රාම වැටුප හිමිකම තහවුරු කරන ඉතාම වැදගත් දෙයකිවිල්ල.